ගිනේෂ් අහන්නකෝ. ඔයා මං ගැන ඔයාගේ අම්මලා තාත්තලාට කිව්වේ නෑනේ. ශානි ඔයා කැමැත්ත දුන්නට පස්සේ මං අම්මලා තාත්තලාට කියන්නේ හිටියේ. දැන් මං ඔයාලට කැමැත්ත දීලා ඊට පස්සේ අම්මලා තාත්තලා බෑ කිව්වට පස්සේ ආපහු හැරෙන්න මට බෑ. ඒ මොකද්ද? හරි. දැන් ඔයා මොකද්ද කියනවා? මං තිසංකෝ මැරි කරන් තීරණය කරා. මොකක්? ඔව්. ඒ කියන්නේ දැන් ඔයා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කසාද බඳින්න හදන්නේ. ඒකනේ ඇත්ත. ගිනේෂ් මං ඔයාට අකමැති ඔන්න ඕක නිසා. ඇයි මොකද්ද? මමත් කසාද බඳපු ගෑණියෙක්. මමත් දරුවෝ හිටපු අම්මා කෙනෙක්. එහෙනම් ඔයාගේ තීරණය ඒකේ ශානි. ඔව්. බලමුකෝ. සමහර විට මං ආයේ මෙහෙන් නැති වෙයි.